අද අපි ඔයාලත් එක්ක කතා කරන්න ටිකක් වැදගත් දෙයක් ගැන. ලංකාවේ පාරවල් සිද්ධ වෙන වාහන අනතුරු ගැන නම් අද අපිට නිතරම අහන්න ලැබෙන දෙයක්. දිනපතා කීප දෙනෙක්ට මේ අනතුරු නිසා ජීවිත අහිමි වෙනවා. වගේම තවත් බොහෝ දෙනෙක් සදාකාලික ආබාධ පත් කරන්න මේ රථ වාහන අනතුරු වල හේතුවක් වෙනවා. අතර මෙතන බැලුවොත් මේ අනතුරු බොහොමයක් සිද්ධ වෙන්නේ වේගයේ නොසලකිල්ල සහ නීති වලට ගරු නොකිරීම වගේ කරුණු නිසා. සමහරක් පියදුරන් මංගේ ඉක්මන වෙන අනිත් මිනිස්සුන්ගේ ජීවිතය අනතුරේ දාන එක නම් නිතර අහන්න ලැබෙන කාරණාවක්. ඒ වගේ වෙලාවක ලංකාවේ මිනිස්සු මගේ ප්‍රමාණය පාවිච්චි කරන රියදුරන්ගේ අතර තම ජීවිතය බාර දීලා. විශේෂයෙන්ම අපිට පාරවල දකින්න ලැබෙන එකක් තමයි බස් රථ අධික වේගයෙන් නීති නොසලකා ධාවනය කිරීම. සමහරලාට බස් රථ තරඟයට ධාවනය කරන්නේ මගීන්ගේ ජීවිත තුට්ටු දෙකට දාලා. ඒ වෙලාවට නීති කඩන ගැන අපේ රටේ මගී ප්‍රවාහනේ දවස ගානේ පාවිච්චි කරන ඔයාලට කියන්න ඕන දෙයක් නෙමෙයි. සුදීරි කපනවා අනිත් පාරේ තියෙන වාහනවලට ඉඩ දෙන්නේ නැහැ. හරියට බස් ඇතුලේ තමන්ගේ පාරේ යන විදියට. මේ වගේම සමහරලාට බස් රථවල අධික වේගය නිසාම ලොකු අනතුරු සිද්ධ වෙන සිදුවීම් අපිට පහුගිය ටිකේම අහන්න ලැබුණා. අපි හැමෝම දන්නවා බස් එකක් කියන්නේ කුඩා වාහනයක් නෙමෙයි. මගීන් ගොඩක ජීවිතයත් එක්ක පාර යන වාහනයක්. ඒ නිසා බස් ටියුදරේ ක්‍රියේ පදවද ලොකු වක්කීමක් තියෙනවා. අද අපිට හම්බුණා ඒ වගේ නීති නොසලකා යන බස් එකක්. අපි ඉස්සරහම මේ වීඩියෝ එක බලමු. ඔයාලා දැක්කද මේ වීඩියෝ එක? සිටි බස් එක කහයිල් ළඟ තියෙන සුදිරත් කපාගෙන ඉස්සරහට එනවා. මේක ඇත්තටම පාරේ තියෙන නීති වලට සම්පූර්ණ කරකිරීමක්. මට නම් හිතෙන්නේ මේ බස් කාර්යය මාර්ග නීති අමතක කරලා තමයි පාරේ යන්නේ. මුන් හිතන්න ඕනේ පාරේ යන්නේ තමන් විතරක් නෙමෙයි තමන්ගේ මිනිස්සුත් යනවා කියලා. ඒ වගේම මේක ඉස්සරහින් එන වාහනයක හරි බයික් එකක හරි මේකෙන් ලොකු අනතුරක් එන්න පුළුවන්. මේ වගේ උන්ට ලයිසන් දුන්න ලර්නර්ස් එකකට එක්ක නොදාන විදියක් හදන්න ඕන. එක මොහොතකට සිද්ධ වෙන මේ වගේ වැරදි තීරණ නිසා ජීවිත කීයක් කාණ වෙන්න පුළුවන්ද? ඇත්තට මෙතන බලන්න මේ වගේ දේවල් කරන්න නීතිකරණ දන්නේ නැතුව නෙමෙයි තමන්ගේ තියෙන පජාති ගතිගුණ නිසා. පාරේ තියෙන කහයිර සුදීර සිග්නල් මේ හැමදේම තියෙන අනතුරුෙන් බේරෙන්න මිසක් පොලිසිය ආතල් එක නෙමෙයි. ඒ නිසා මේ රියදුරන්ට අපි කියන්න තියෙන එකම දෙයයි. ඔයාලට ඉක්මනින් යන්න පුළුවන්. හැබැයි ඒක අනිත් අයගේ ජීවිතේ අවදානමෙන් දාලා නෙමෙයි. බස් රියදුරෙක් කියන්නේ මගින් ගොඩක් ජීවිතය අතේ තියාන වක්කීමක් අරගෙන පාරේ යන්න ඕන කෙනෙක්. ඒ නිසා නීති වලට අනුව විසීමෙන් අනිත් අය ගැන හිතලා වාහන පදන එක ඉතාමත් වැදගත් වැඩක්. ඔය කියන්න තියෙන්නේ මේ වගේ නීති කඩ කරලා පාරේ වාහන යනවාට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕන. නැත්තම් වෙන්නේ රටට වටින ජීවිත අකාලේ නැති වෙන එක. ඒ නිසා මේ වගේ දේවල් අපි පාරවල් දැක්කොත් ඒකට විරුද්ධව බයතෝ කතා කරන්න ඕන. එතකොට මේ වගේ වැඩි අඩු කරන්න පුළුවන් වෙයි අපිට. ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන? ඔයාලගේ පැතිවලත් මේ වගේ නීති කඩ කරන බස් රියදුරෝ ඉන්නවද? ඔයාලගේ අදහස් අනිත් අයට බලන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න. අලුත් වීඩියෝ බලන්න අපේ හැලෑ channel එක subscribe කරන්න. නැත්නම් කරන්න එපා. ජය වේවා.